එකක් ගත්තොත් එකක් නොමිලේ. ඇත්තටම මේ කඩවල වල මිනිස්සුන්ට පිස්සු දානේ. ඇත්තටම එකක් ගත්තොත් එකක් නොමිලේ. buy one get one නැත්තම් buy two get one නැත්තම් combo එක දේවල් ඔයාට ඇහිලා ඇති. ඇත්තටම මේකත් එක්ක බැඳිච්ච පුංචි රහසක් තියෙනවා. ඒ තමයි අපේ මොලේ හරි කැමති මේ විදිහට නොමිලේ දෙන මිල අඩුවෙන් දෙන දේවල් වලට. ඔයාට නිකමට හිතනවා ඇති නිකන් buy one get one buy two get two එකකදී ඔයාට නිකන් උගුලක් මේක ඔයාව මේ භාණ්ඩේ මිලදී ගන්න ඔයාට දෙන උගුලක් නැත්තම් ස්කෑම් එකක් කියලා. නැහැ. මෙතන තියෙන රහස තමයි ඔයා මොකක් හරි භාණ්ඩයක් මිලදී ගන්න යනකොට ඒ භාණ්ඩයත් එක්ක ඔයාගේ මොලේ තියෙන මනෝවිද්‍යාත්මක දෙයක් ක්‍රියාත්මක වෙනවා. අපේ මොලේ කැමතිනේ මිල අඩුවෙන් දෙන දේවල් වලට නැත්තම් ඉහළ ගුණාත්මක භාවයක් තියෙන දෙයක් මිල අඩුවෙන් දෙනවට. ඔයා පීසා එකක් කන්න යනවා කියලා හිතන්නකෝ. ඔයාට ලාර්ජ් පීසා එකක් එක්ක මීඩියම් එකක් ෆ්‍රී දෙනවා නම් ඔයා කැමතිනේ ඒකට. ඔයාට ඕනි ඇත්තටම පීසා කෑල්ලක් කාලා ගෙදර එන්න ඕනි වුණාට හැබැයි ඔයා ලාර්ජ් පීසා එකක් මිලදී ගන්නවා මොකද මීඩියම් එකකුත් නොමිලේ දෙනවනේ. අවශ්‍යතාවයේ තියෙන පීසා එකක් කන්න වුණාට ඔයා පීසා දෙකක් කනවනේ. ඔයාට ඕනි කොත්තුවක් කන්න වුණාට ඔයාට ප්‍රොමෝෂන් එකෙන් දුන්නොත් කොත්තු දෙකක් ගත්තොත් එහෙම තව කොත්තුවක් නොමිලේ කියලා කොත්තුවක් ඕනි මිනිස්සෙක් කොත්තු දෙකක් මිලදී ගන්නවනේ. ඇත්තටම සමහර විට කොත්තුවක් ඕන් නැතු යන මිනිස්සෙක් වුණත් එයාට කිව්වොත් එහෙම buy one get one ප්‍රොමෝෂන් එකක් තියෙනවා කියලා එයා හිතලා බලනවා එකක් ගත්තොත් තව එකක් නොමිලේ දෙනවනේ. එහෙනම් මට මේක ගත්ත කියලා පාඩුවක් වෙන්නේ නැහැනේ. ඇත්තටම ඔයා හිතනවා ඇති එහෙම දුන්නොත් ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන්ද? මෙයාලට වියදමක් යන්නේ නැද්ද? එකක් ගත්තොත් තව වියදමක් දරලා ඒ වගේම එකක් නොමිලේ දෙන්න? නැහැ. මෙතනදි වෙන්නේ එකක් ගත්තොත් එකක් නොමිලේ නැත්තම් දෙකක් ගත්තොත් එකක් නොමිලේ. මෙන්න මේ වගේ අලෙවි කරන උපක්‍රම වලින් ව්‍යාපාරයේ නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ කියන්නේ සරලවම සේල් එක වැඩි වෙනවා. එතනදී මෙයාලට අමතර භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න යන්නේ සුළු වියදමක් නිසා මෙයාලට මේ අමතර එකක් නොමිලේ දෙන එක වෙනුවෙන් දරන පිරිවැය අවම කරගන්න පුළුවන්. ඒ වගේම පිරිවැය ආවරණය කරගන්න පුළුවන්. නමුත් ඔයා මෙහෙම එකක් ගත්තොත් එකක් නොමිලේ දෙකක් ගත්තොත් එකක් නොමිලේ වගේ දේවල් වලට ප්‍රොමෝෂන් වලට අහු වෙලා නැත්තම් යොමු වෙලා ඔයා මිලදී ගන්නකොට ව්‍යාපාරයේ නිෂ්පාදනය වැඩි වෙනවා. මේක නිෂ්පාදනය සාර්ථක කරගන්න, නිෂ්පාදනය වැඩි කරගන්න නිෂ්පාදන ආයතන භාවිතා කරන උපක්‍රමයක්. මේක ඔයා වැඩියෙන්ම දැකලා ඇති පීසා හට් එකේ නැත්තම් KFC එකේ. ඒ වගේම ඔයා මේක දැකලා ඇති පික්මී එකට අලුතෙන් අවුට්ලට් එකක් ආවහම මේ අවුට්ලට් එක එයාලගේ තියෙන ප්‍රොඩක්ට්ස් මොනවද තියෙන්නේ? කෑම වර්ග, එයාලගේ තියෙන රයිස් වර්ග, කොත්තු වර්ග, පරාටා ඒ හැමදේම මිනිස්සු අතරට පාරිභෝගිකය අතරට යවන්න මේ buy one get one එකක්. එයාලා අලුතෙන් මොකක් හරි වටලප්පන් එකක් දැම්මොත් කොත්තුවක් ගන්නකොට වටලප්පන් එකක් දෙනවා. buy one get one. මෙතනදී Tamanගේ නිෂ්පාදනයේ පාරිභෝගිකය අතරට යවන්නත් මෙයාලා මේ ක්‍රමය සාර්ථකව භාවිතා කරනවා.